අද මණ්ඩේ අපේ දුවගේ බත් එක. එයා දවසට එක සැරයෙන් කන්නේ බත් බෙදලා බත් චුට්ටයි අද ටිකක් කන්න බැරි ළඟට මේ මම බෙදුවේ බෝංචි අලයි එකට දාලා ඒක නම් ටිකක් වැඩිපුර කන්න ආසයි. ඒක බෙදනවා මේකට ගොඩාක් ලුණු දැම්මා බෝංචි අලයි එකට දාලා ඊළඟට බෙදමු බලන්න මේක දන්නවද කියලා. මේ මං හදපු වැටකොළු එක. මේක හැබැයි ග්‍රේවි එක තමයි ගොඩක් වැඩි කන්න ආස. ඒ නිසා වැටකොළු නම් ටිකයි දාන්නේ. ග්‍රේවි එක චුට්ටක් අඩු වුණා. මම මේ වැටකොළු ගෙඩියකට දැම්මා මේ කිරි ටින් එකක්ම. ඒත් මදි. Right. Next. සරටම අද පොඩ අයට සනීප නෑ හෙම්බිරිස්සාව. පොඩි උගල නැත්කුත් තියෙන නිසා බොහොම සරට මිරිසට චිකන් හැඳුවා වින්ස් එකක් දෙනවා බිත්තරයකුත් පැදලා. and මෙයාගේ ෆේවරිට් අමෘතය ඒකත් බත් එකට ඇඩ් කරනවා. ඒවි තමයි ආසේකේ ගොඩාක්. කරියගේ පාට නම් හොඳයිනේ. හොඳට ගම්මඩස් දාලා ස්පයිසස් දාලා තමයි හැදුවේ. ඊළඟට ඉතින් මේකට අතු ලුණු කිද්දයක් තුනක් කපලා ඇඩ් කරනවා. and this is අමුර්ත. මෙයාගේ අමුර්ත. අද නම් අතු ලුණු නැත්නම් කණේකින් කෝකට අතදාන්නේ. and some cucumbers. Can add some cucumbers. මේක තමයි අදයාගේ බත් එක. වැටකලු කිරට උයලා චිකන් මිරිසට බොංචි අලයි තෙල් දාලා and with her අමුර්තේ. Bon appetit.